සුබෝදෑසනක්. Welcome to my channel. ශ්‍රී ලංකා රජය සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සඳහා විවිධ පුණ්‍ය කටයුතු සහ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒවායින් කීපයක් පහත දැක්වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන. සිංහල සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් රජය දුප්පත් ජනතාවට ලබා දෙන ආහාර පැකේජය පිළිබඳ විස්තර පහත පරිදි වේ. වැඩසටහනේ අරමුණ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී අඩු ආදායම්ලාභී පවුල්වලට සහනය සැලසීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලකට ලබා දීම, ආහාර පැකේජයේ වටිනාකම සහ මිල, ආහාර ද්‍රව්‍ය වල මුළු වටිනාකම රුපියල් 5000ක් පමණ වේ. මෙම පැකේජය සහන මිලක් වන රුපියල් 2500කට ලබා දීමට නියමිතය. බෙදා හැරීම කාලය සහ ස්ථාන 2025 අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 13 වනදා දක්වා බෙදා හැරීම සිදු කෙරේ. ලංකා සතුස සහ සමුපකාර වෙළඳසල් ජාලය හරහා බෙදා හැරීම සිදු කෙරේ. සුදුසුකම් ලබන අය අත්‍යවශ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව ආයුධපත් ඉදිරිපත් කළ 8,12,753 දෙනා අතුරින් සුදුසුකම් ලබන අය තෝරා ගනු ලැබේ. කැබිනට් අනුමැතිය කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරුන් සහ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්මුපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මෙම ආහාර පැකේජ මගින් අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරුදු සමයේදී යම් සහනයක් ලබා දීමට රජය අපේක්ෂා කරයි. ජනාධිපති අරමුදල ජනාධිපති අරමුදල හරහා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍ය ආධාර ලබා දේ, අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම සහ ජනතාවගේ සුබ සාධනය සඳහා විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයන් ඇගයීමද සිදු කරනු ලබයි. අඩු ආදායම්ලාභී පවුල්වලට රෝගීන්ට රජයේ රෝහල්වල රාජකාලී වේලාවෙන් පසු නොමිලේ සැත්කම් කිරීමට හැකිවන පරිදි විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. සහන මිලට භාණ්ඩ සැපයීම උත්සව සමයේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වෙළඳපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනී. පුණ්‍යායතන සඳහා සහාය. ළමා සුබ සාධනය සඳහා ආබාධ දරුවන් සඳහා සේවාවන් සපයන පුණ්‍යායතන වලට රජයේ සහාය ලබා දෙයි. මෙම පුණ්‍යායතන වල ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන් මගින් ශ්‍රී ලංකා රජය අලුත් අවුරුදු සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමට උත්සාහ කරයි. ස්තුතියි.